Pressure due to gases. Pressure due to gases. මේන් අහගන්න. වෙන වැඩ වෙන කතා සියල්ලම නවත්තලා අහගන්න. And then we are going to learn about the next part of the lesson. The next part of the lesson is pressure due to gas. Pressure due to gas. At the beginning of the lesson, you learned about the pressure exerted by the solid, no? And then you learned about pressure exerted by the liquid. After that, you learned about transmission of pressure through the liquid. Now we are going to learn about the pressure due to gases. Pressure due to gases. එතකොට හොඳට අහගන්න මෙන්න මේ ගෑස් එකක් නිසා පුතේ pressure එක ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා. There are two ways that pressure, if not pressure due to gases, is exerted, if not created. Pressure එක නිසා නැත්නම් sorry වාතය නිසා නේද pressure එකක් ගොඩ නැගෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ දේ. මොකක්ද? දැන් මට කියන්න gases කියන්නේ matter එකක්ද energy එකක්ද? Is gases matter or energy? Matter. Why it is considered as the matter? It has both mass and mass if not occupies space, no? නේද වාතය කියන එකනට mass එකකුත් තියෙනවා එයා අවකාශයේ ඉඩකුත් අත්පත් කරගන්න. එහෙනම් එයා මොකක්ද matter එකක්. matter එකක් නම් අපි දන්නවා දැන් mass එකක් තියෙනවනේ. mass එකක් තියෙනවා නම් මෙයාට මොකද්ද තියෙන්නේ අනිවාර්යයෙන්ම? මෙයාට weight එකක් තියෙනවනේ. දැන් එහෙනම් හිතන්නකො මෙන්න මේ විදියට නේද? දැන් හිතන්න මෙන්න මේක මොකක් හරි يعني හිතන්නකො surface එකක් කියලා හිතන්නකො. මෙන්න මේ surface එකට ඉහළින් තියෙනවා එයා වාතය තියෙනවා. යම් කිසි height එකක් තියෙනවා කියලා හිතන්නකො. එතකොට අර liquid එකක pressure එක ඇති වෙන toy විදියටම තමයි නේද මොකක්ද? යම් කිසි point එකක ඉඳන් නේද ඉහළින් තියෙන liquid එකේ weight එක පහළට ක්‍රියාත්මක වීම නිසා නේද liquid pressure එක ඇති උනේ. පැහැදිලිද? එහෙනම් ඒයි වගේ ඒ විදියට පුතේ මොකද්ද? මේකේ තියෙන වායු අංශු වල mass එක නිසා පහළට මෙන්න මේ විදියට මෙයාගේ weight එක ක්‍රියාත්මක වීම නිසා නේද මෙයාගේ weight එක මේක මත මේක තෙරපීම නිසා pressure එක ගොඩ නැගෙන්න පුළුවන්. මේක එක ක්‍රමයක්. එහෙම නැත්නම් අනික් ක්‍රමය තමයි නේද අපට පුළුවන් මෙන්න මේ වාතය compressed කරන්න පුළුවන්. ඒ කොහොමද compressed කරන්න පුළුවන්? දැන් හිතන්න මෙන්න මේම සිලින්ඩර් එකක් තියෙනවා. මෙන්න මේ සිලින්ඩර් එක ඇතුලේ දැන් තියෙන්නේ එයා. වාතය තමයි තියෙන්නේ. එයා contain inside the cylinder. දැන් අපි මෙතනින් සම්පූර්ණයෙන් මේක close කරනවා. එතකොට අපි දන්නවනේ මෙතන වාතය තියෙනවනේ. දැන් මේක close කරලා අපි මෙයා මත මේ පැත්තට බලයක් දුන්නොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මේක මෙහෙට යනව නේද? මේක පොඩ මෙහෙට යනව නේද? ඒ යනකොට මේක ඇතුලේ තියෙන වායු අංශ මොකද්ද වෙන්නේ? compressed වෙනවා. අපි ඉගෙන ගත්තනේ පොඩි පන්තිවලදී මොකද්ද? Only matter which can be compressed is air. නේද? compress කරන්න පුළුවන් එකම matter එක මොකද්ද? air විතරයි. solid වත් liquid වත් compress කරන්න බෑ කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් air කියන එක මෙන්න මේ විදියට අපි compress කරාම නේද? if the air compressed like that, pressure inside the cylinder is increased. දැන් එනම් පැහැදිලිද? නේද? වාතය නිසා pressure එක ඇති වෙන්න පුළුවන් ක්‍රම දෙක පැහැදිලිද? මොකද්ද වාතය නිසා pressure එක ඇති වෙන්න පුළුවන් ක්‍රම දෙක මොකද්ද? එකක් තමයි මොකද්ද? වායතය කියලා කියන්නේ matter එකක්. එහෙනම් mass එකක් තියෙනවා. එහෙනම් weight එකක් තියෙනවා. නේද? වාතයේ weight එක මෙන්න මේ විදියට යම්කිසි surface එකක් මත තෙරපීම නිසා තමයි මොකද්ද? මෙන්න මේ pressure එක ඇති වෙන්න පුළුවන් එක ක්‍රමයක්. එතකොට අපි ගත්තොත් එහෙම earth එක ගත්තොත් දැන් හිතන්නකෝ. Right, this is the earth. මේ විදියට earth එක තියෙනවනේ. Around the earth contain the atmosphere. You already learnt about. Around the earth contain the atmosphere, no? This is the atmosphere. එහෙනම් කොහොමද ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එක ඇති වෙන්නේ කොහොමද?
දැන් මේ ඇට්මොස්ෆියර් එකේ තියෙන සම්පූර්ණම වාතයනේ තියෙන්නේ නේද? එහෙනම් වාතය කියලා කියන්නේ මොකද්ද? මැටර් එකක්. මැටර් එකක් නම් මෙයාට තියෙනවා මොකද්ද? mass එකක්. mass එක, if there is a mass, it has the weight. This weight is exerted on the earth's surface. This weight is exerted on the earth's surface. මෙන්න මේ earth surface එක මත මෙන්න මේ වාතයේ මොකක් ක්‍රියාත්මක වීම නිසාද? weight එක ක්‍රියාත්මක වීම නිසා තමයි ගොඩ නැගෙන්නේ මොකද්ද? atmospheric pressure එක ගොඩ නැගෙන්නේ. දැන් මට කියන්න නේද වායු ගෝලය තුලින් atmosphere එක තුලින් උඩට යන්න atmospheric pressure එක අඩු වෙනවද වැඩි වෙනවද? මොකද්ද වෙන්නේ? What will happen to the atmospheric pressure if we goes upward through the atmosphere? atmosphere එකෙන් උඩට යන්න atmospheric pressure එක මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. How to reduce? කොහොමද අඩු වෙන්නේ? Why it is reduced? ඇයි ඒක අඩු වෙන්නේ? What is the reason for this? නිවලා ගන්නකො. දැන් මේමනම් atmosphere එක earth එක තියෙන්නේ. මේකනම් atmosphere එක බලා ගන්න. මෙන්න මේ පතුලේ ප්‍රශය එක ගොඩ නැගෙන්න හේතු වෙන්නේ මෙන්න මේ height එක නේද? මේ height එක නේද? දැන් අපි මේ වගේ තැනකට යම් බලන්න. මේ වගේ තැනක නම් ප්‍රශය එක ගොඩ නැගෙන්න හේතු වෙන්නේ මොකක්ද? ඊට ඉහළින් තියෙන වායු කොලම් එකේ height එක නේද? එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන වායු ප්‍රමාණය වැඩි නේද? එහෙනම් weight එක වැඩි නේද? එහෙනම් ප්‍රශය එක වැඩි. නමුත් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන වායු ප්‍රමාණය මොකද්ද වෙන්නේ පුතේ? අඩුයි. එහෙනම් මොකද්ද වෙන්නේ? weight එක අඩුයි. weight එක අඩු නම් අපි දන්නවා මොකද්ද? ප්‍රශය එක අඩුයි. පැහැදිලිද මේ ටික? හරි. අපි එහෙනම් ඉස්සෙල්ලා මේ ටික අපි ලියලා ඉමුනේ. හරි. මෙන් අහගන්න. pressure. This is known as atmospheric pressure. මේකට තමයි අපි කියන්නේ atmospheric pressure කියලා. And then we are going to learn about the barometer. Barometer. Right. Now tell me, what do you mean by barometer? මොකද්ද පුතේ මේ barometer කියන්නේ මොනවද? What is the barometer? As you think, you must keep remember, barometer is the instrument that can be used to find the atmospheric pressure, if not air pressure. මෙන්න මේ atmospheric pressure එක එහෙම නැත්නම් air pressure එක මනින්න පුතේ අපි පාවිච්චි කරන මොකද්ද? instrument එකට තමයි අපි කියන්නේ barometer. What is the barometer? Barometer means instrument that can be used to measure atmospheric pressure. And then, as you think, how many types of barometers are there? As you think, how many types of barometers are there? There are different types of the barometers. Among them, you have to learn the two types of the barometer. What are the two types of the barometer you have to learn? One of them is mercury barometer. Another types of the barometer you have to learn is aneroid barometer. Right, there are different types of barometer. One of them is mercury barometer. Second one, aneroid barometer. Mercury barometer